ගෙනවති අලුත් මලුතිඩක ඔන්න ඉති අද මේ විඩියෙන් ගෙන හරියටම හෙඩ්ෂොට් ගහන්න කොහොමද කියලා හරියටම ෆ්‍රී ෆයර් එකේ හෙඩ්ෂොට් ගහන්න හරියටම කොහොමද කියලා හරියටම ඔලුවටම වදින විදිහට හෙඩ්ෂොට් ගහන්න කොහොමද කියලායි මේ විඩියෙන් කියලා දෙන්න යන්නේ. යම් වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. දැන් අපි යමු වීඩියෝ එකට. අද ඉතින් මේකට අනිවාර්යෙන් ප්ලේ ස්ටෝර් එකට යන්න ඕනි. ඊට පස්සේ සර්ච් බාර් එක ගහන්න ඕනි. අන්න මෙහෙම කියලා ගහන්න ඕනි ෆ්‍රී ෆයර් හෙඩ්ෂොට් සෙන්සිටිවිටි කියලා. එහෙම ගහලා ඔයාලට මෙතන ඔයාලට 6 වෙනියට පෙන්න මේ වගේ ඇප් එකක්. ඔයා ඒ ඇප් එක ගිහිල්ලා ඔයාගේ ඉන්ස්ටෝල් කරගන්න ඕනි. ඊට පස්සේ ඔයා මෙතන මෙන්න මේ ඉතින් පළවෙනියට තියෙන ඇප් එකත් ඒ විදිහට ඉන්ස්ටෝල් කරගන්න ඕනි. ඔය ඊට පස්සේ කරන්න ඕනි මේක ඉන්ස්ටෝල් කරගෙන මුලින් මේ ඇප් එකට ගිහින් මුලින් මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන දෙකම ඉන්ස්ටෝල් කරගෙන මුලින්ම යන්න ඕනේ මේ ඇප් එකට. ආකෙන් මේ හෙඩ්ෂොට් නම් ගහන්න පුළුවන් ඉතින්. මේක ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ සෙන්සිටිවිටි DPI ටූල් එක හදාගන්න ඕනි. දැන් ඔයාලට පේන්නේ මෙතන මේ recommended DPI කියන එක මෙතනින් පෙන්න ඔයාලට මේ වගේ එකක්. ඔයා ඒක දාගන්න. දැන් මේ මෙතන මේ 320 මගේ කලින් තිබ්බේ. දැන් ඒක මම දාන් ඉන්නේ. මම ඒක නිසා ඔයාලා මේක දාගන්න මුලින්ම කරන්න ඕනේ setting වලට ගිහලා developer option on කරගන්න ඕනේ. ඔය මුලින්ම කරන්න about phone වලට ගිහිල්ලා එතන කොතනින් ඔයා ගහන්න ඕනේ එතන bill number කියලා search bar එකේ bill number කියලා ගහලා මේක හත් පාරක් ටච් කරලා ඔයා කරන්න ඕනේ. search bar එක ගහන්න ඕනේ developer option කියලා. එතකොට උඩින් හරි යටින් හරි පෙන්නයි DV කියලා ගහුවොත් ඇති. ඔයා එහෙම ගහලා ඉතින් ඔයා යටනම් ගිහිල්ලා මෙතන මේ ඉතින් DP මෙතන Ismailers with කියලා ඉන්නේ. ඒක ඔයා දාගන්න ඕනේ අර ඉස්සරහට පෙන්වන DPI එක. ඒක ඔයා මතක් කරගෙන ඒක ඔයා මෙතනට දාගන්න ඕනේ. ඊට පස්සේ මෙතන okay දෙන්න ඕනේ. ගිහලා ඔයා මේක පහටම දාගන්න ඕනේ. මේකත් පහට මේකත් පහට. එහෙම දාගත්තායින් පස්සේ ඔයා කරගන්න ඕනේ අර මං අර ඉස්සල්ලා පෙන්නපු ඇප් එකට යන්න ඕනේ. මං අර ඉස්සල්ලා කිව්වේ අර තව එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ කියලා. ඔයා කරන්න ඕනේ ආයෙත් ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා සර්ච් බාර් එක ගහගන්න ඕනේ ෆ්‍රී ෆයර් හෙඩ්ෂොට් සෙන්සිටිවිටි කියන එක ඉස්සල්ලා සර්ච් බාර් එක ගහගත්තොත් ඒක ටච් කරලා හඩ මේ උඩින් පෙන්නන්නේ ඒ ඇප් එක තමයි ඔන්ලයින් රේට් සෙටින් කියන එක. ඔයා ඒ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන කෙලින්ම ඕපන් කරගන්න ඕනි. එතකොට මේ වගේ පර්මිෂන් ඉල්ලයි. ඒකට ඔයා එන්ටර් දෙන්න ඕනි. එන්ටර් දුන්නාන් පස්සේ එහෙම වෙලාවක මේ වගේ එන්ටර් කියලා එකක් එයිවට ඒක දෙන්න ඕනි. දීලා කරන්න ඕනි. මෙතන ඔයාලට පේනවා ඇති Huawei Realme කියලා එකක් තියෙනවා. දැන් මගේ ෆෝන් එක Realme එක Infinix කියලා. මගේ දැන් ෆෝන් එකේ Infinix ෆෝන් එකක් නෙවෙයි Realme එකක්. ඒකින්ද මම දැන් යනවා මෙතන ඔයා Realme කියන එක ටච් කරන්න ඕනි. ඔයාගේ ෆෝන් එකේ මුල් නම් ඔක්කොම මෙතන තියෙනවා. එතන කින් එකක් තෝරගන්න ඕනි. මගේ මුල් නම Realme
අත ඊට පස්සේ data ඔක්කොම load කරන්න ඕනි. එතකොට මේක එනවා. ඊට පස්සේ මෙතන search bar එක ගහන්න ඕනේ. ඔයාගේ phone එකේ number වගේ ඒවා තියෙනවනේ. ඔයාව දන්නේ නැත්නම් ඔයා ගිහිල්ලා බලන්න phone එකේ නම මගේ නම් දැන් Realme X1 එකක් X11 එකක් තියෙන්නේ. ඔයා මේ capital වලින්ම ගහන්න ඕනේ. නැත්නම් මොකද මේක මේ එන්නේ නැහැ. කෙලින් මොහොම ගහගත්තාම අර වගේ එකක් trend ඉඩ තියෙනවා. ඉස්සර කිව්ව අනේ වගේ එකක් එන්න ඉඩ තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා ඒක ගහලා එතන ඒක ටච් කරන්න ඕනේ. මම දැන් ඒක කියලා දෙන්නම්. කෙලින් ඉතින් මේක data තියෙන්න ඕනේ නැත්නම් මේක එන්නේ නැහැ. ඊට පස්සේ මෙතන මේ තියෙන search කියන එකේ ගහගන්න ඕනේ. Realme X1 කියලා. simple නැතුව capital වලින් Realme කියලා අර අකුරු ටික මම අර කිව්ව අර අකුරු ටිකක් තියෙනවා phone එකේ. ඒක දැන් මෙතනට ගහන්න ඕනි. S එක capital වලින් ගහන්න පුළුවන්. හරියට බලලා ගහන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට පේනවා ඇති මගේ phone එකේ නම දැන් මෙතන පෙන්නනවා. එතකොට පේන loading වෙලා ආවා. දැන් මගේ ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. 168 තමයි තියෙන්නේ. එතකොට පේනවා ඇති. ඊට පස්සේ DPI එක මාරු කරන්න එපා. අරකේ තිබිච්ච DPI එක දාගන්න. මෙන්න මේ DPI එක දාගන්න එපා. අර ඉස්සල්ලා තිබ්බේ අර recommended DPI කියලා අන්න ඒක දාගන්න. I think ඔයා ඊට පස්සේ කෙලින්ම යන්න ඕනි ගේම් එකට යන්න ඕනි. ගිහිල්ලා අනිවාර්යෙන් ට්‍රේනින් එන්නත් ඕනි. ඕක අනිවාර්යෙන් ට්‍රේනින් එන්න ඕනි. ට්‍රේනින් වල තමයි එන්න ඕනි. ඔය ඊට පස්සේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහලා ට්‍රේනින් එන්න ඕනි. සෙන්සිටිව් එක ඒ විදිහට හදාගෙන ඔයා ගේම් එකට යන්න ඕනේ හදාගෙන හදාගත්ත වෙලාවෙම ඔයා ගේම් එකට යන්න ඕනේ හදාගත්ත වෙලාවෙම ඔයා ගේම් එකේ ඉන්නේ සෙන්සිටිව් එක හදද්දී ඒත් එකම යන්න ඕනේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට. ඔන්න ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යනවා. පේනන්දි මගේ අලුත් account එක නෙවෙයි අර බෑන්ඩ් වෙච්ච account එක තමයි. බෑන්ඩ් වෙච්ච account එක ගත්තා. පේනන්දි තාම ඉතින් බොට් වගේ නෙවෙයි තියෙන්නේ සූදානම් වගේමයි. සුපිරියක් තමයි ඔය account එක. මං හිතුවේ නෑ ඉක්මනින් අන්බෑන්ඩ් වෙයි කියලා. ඔන්න දැන් ඒක වුණානේ. එනිහා දැන් අපි කෙලින්ම ගන්න එකක් ගන්න. ගන්න ඕනේ දෙකේ ෂොටි අනිවාර්යෙන්. දෙකේ ෂොටි ගන්න මෙතන මේ චින් එක ටච් කරලා දෙකේ ෂොටි අනිවාර්යෙන් ගන්න. දැන් දෙකේ ෂොටි ගත්තා. දැන් මම ගහලා පෙන්නනවා. ඒකලා වෙන්නේ පොඩ්ඩක් කැකට යනවා තමයි. ඔර පේන්නේ ඇති එක සරක් කරනවා. අදක් මේක වැඩිම ගහන්නේ නැමිල්ල ගහුවොත් තමයි और पेन सुपरी हेडशॉट गहना हैक आगे गहंड पुलवांगी थी केलिंग में और पेन आएंगे पेन नैमिला गहदिता मा सुपरी गहने පොඩ්ඩ හිමීට වගේ ගන්න ඕනි. නිකන් මෙතනදී පපුව අන්න ඒකට පොඩ්ඩක් උඩින් තමයි ගන්න ඕනි. උඩට පොඩ්ඩක් අදින්න ඕනි. I think එතකොට කෙලින්ම හෙඩ්ෂොට් එක ගහනවා. සුපිරිට හෙඩ්ෂොට් එක ගහනවා. අද මම කියන්න මේක ඩ්‍රැග් කරන්න ඕන කියලා.
මම දැන් ඉතින් ෆොටෝ එකක් දාන්නම්. දැන් ඉතින් ඔයාලා දැක්කනේ. ඔන්න ඔයාලත් ඒ විදියට හදාගන්න ඕනි. අපේම කස්ටමර් ඩිසයින්ස් පේන ඇති සුපිරියට වදිනවා. ඒක හොද්දට හොද්දට උඩටම ඩ්‍රැග් කරන්නත් ඕනේ. අර පේන ඇති පවර් ගන්නට තියෙන කෙනින් වදිනවා උඩටම. පේන සුපිරියට වදිනවා. සෙන්සිටිවිටි එකයි දැන් ඔක්කොම ඉන්නේ. දැන් ඉතින් මේ ෆෝන් එකේ නම් වැඩි හරි කියන්නේ. මේකෙන් තමයි මම වැඩි ගහන්නේ. අර පේන ඇති. ඒක උඩට මුඩට අදින්නත් ඕනේ. නැත්තම් වදින්නේ පට හුඩු සුපිරියට හෙඩ්ෂොට් අදිනවා නේද? ඔයාලට පේන්නේ? හරි ඉතින් අනිවාර්යෙන්ම සුපිරියට හෙඩ්ෂොට් අදින අනිවාර්යෙන්ම ඉතින් කමෙන්ට් එකක් දාන්න ඉතින්. සෙන්සිටිවිටි එකත් අනිවාර්යෙන් හරි ගියා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. වැඩේ හරි ගියා තෑන්ක්ස් කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න කියලා යාළුවන්ට මතක් කරනවා ඉතින්. හරි ඉතින් ඔන්න ඉතින් එහෙනම් කොල්ලෝ ඉතින් අපි ගියා. ඔයාලගේ ඉතින් ඇත්තටම වැඩේ හරියන්න ඕනි. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔන්න ඉතින් එහෙනම් කොල්ලෝ අපි ගියා. ඔන්න ඉතින්